අද එතකොට අපිට කතා කරන්න තියෙන්නේ මූලික තාර්කික ద్వාර වලින් ව්‍යුත්පන්න කරගත්තුවා නේද? එහෙනම් පළවෙනියටම අපි දැනගන්න ඕන අපි මොන වගේ දේවල්ද ඉගෙන ගන්න තියෙන්නේ කියන එක. ඉතින් ඇත්තටම අපිට ඉගෙන ගන්න තියෙනවා NAND ద్వාරය ගැන ඉගෙන ගන්න තියෙනවා. හරිද? NAND ගේට් එක ගැන ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා NOR ගේට් එක. ඊට පස්සේ තව විශේෂ කෙනෙක් ඉන්නවා XOR කියලා ගේට් එකක්. එතකොට ඒ ගේට් එක ඉගෙන ගන්න ඕනේ. එතකොට ප්‍රධාන වශයෙන්ම ඔය තුන මතක තියාගත්තාම හොඳටම ඇති. එතකොට එහෙනම් අපි බලමු පළවෙනියට NAND ගේට් එක බලමු. ඊට පස්සේ NOR එක බලමු. ඊට පස්සේ XOR එක බලමු. එතකොට අද මේ වීඩියෝ එක ඇතුලේ අපි කතා කරන්නේ ඔන්න ඔය ගේට්ස් ටිකට අදාළව කොහොමද මේ ගේට් හැදිලා තියෙන්නේ, මේ වගේ සිම්බල්ස් මොනවද සහ මේ වගේ සත්‍යතාවක් වදින්නේ කොහොමද? අපි අන්තිමටම කතා කරමු මේවා එක්කම එකට එකතු වෙලා තියෙන සංයුක්ත තාර්කික ద్వාරයකට අපි සත්‍යතාවක් වදින්නේ කොහොමද කියලා. එහෙනම් මම පළවෙනියටම ගන්නවා අපේ මේ NAND ద్వාරය. හරි. එහෙනම් මම මාතෘකාව දාගන්නම් මෙතන NAND ගේට් එක. මේ NAND ගේට් එක ගැන කතා කරද්දී ඔයාලා දැනගෙන ඉන්න ඕන මේ වචනේම අල්ලගන්න. මේ NAND එක. එතකොට අපි දන්න කෙනෙක් ඉන්නවා. කවුද? AND එකට ඉස්සරහින් එන්න අකුරක් ගහලා නේද? එහෙනම් මේක හැදිලා තියෙන්නේ මේ බලන්න AND කියන ගේට් එක සහ N කියලා කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරා not ద్వාරය එකතු වෙලා. එහෙනම් දැන් ඔයාලට හිතාගත්ත හැකි මේකට පරිපද සටහනක් අඳිනවා නම් එහෙම නැත්නම් මේකේ තියෙන ලොජික් සර්කිට් එක අඳිනවා නම් කොයි වගේ වෙන්න පුළුවන්ද කියලා. දැන් අපි දන්නවා AND ගේට් එක මෙහෙමයි තියෙන්නේ. ඊට පස්සේ ඒකට එහා පැත්තේ not ගේට් එකක් ගහලා තියෙන්න ඕනේ. එහෙනම් මොකද ඇයි? එන්න අකුරු ඉස්සරහින් තියෙන්නේ. එහෙනම් සාමාන්‍ය අපි කතා කරපු AND ගේට් එකට ආදාන 2යි. එහෙනම් මේකටත් අපි 2යි කියලා හිතමු. එතකොට ඒකේ ප්‍රතිදානය දන්නවා 1යි. ඒන ප්‍රතිදානය not එක හරහා ගිහිල්ලා තමා අපිට හැදෙන්නේ මේ සම්පූර්ණ ගේට් එකට අපි කියනවා NAND ద్వාරයක් කියලා. එහෙම නැත්නම් NAND ගේට් එකක් කියලා. දැන් එහෙනම් ඔයාලට හොඳට පැහැදිලි වෙන්න ඕන NAND ගේට් එක හැදිලා තියෙන්නේ කොහොමද කියලා. හරි. එතකොට ඊළඟට ඔයා දැනගෙන ඉන්න ඕන දේ තමයි මේ NAND ගේට් එක තියෙනවා මේක හැමතිස්සෙම ඉස්සරහින් not එක ගැහුවා කියලා අපිට ලියන්න ගියොත් ඇත්තටම වදේනේ. ඒ හින්දා මිනිස්සු මේකට දැම්ම සංකේතයක් මෙන්න මෙහෙම අර AND ద్వාරය ඉස්සරහින් මෙන්න මේ විදිහට බෝලයක් පොඩි ගහලා තිබ්බොත් මෙන්න මේක අපිට කෙලින්ම මේ තියෙන්නේ NAND ගේට් එකක් කියලා පාවිච්චි කරන්න පුළුවන් කියලා මිනිස්සු මේ සංකේතයට පැහැදිලි කිරීමක් දුන්නා. මේ තියෙන්නේ NAND ගේට් එකක් කියලා. එහෙනම් මේ තියෙන්නේ අපේ NAND ගේට් එකේ ඉන්පුට් සයිඩ් එක. මම මේ පැත්ත ලියනවා මෙයා තමයි අපේ ඉන්පුට් සයිඩ් එක. එහෙනම් මේ පැත්ත තමයි අපේ අවුට්පුට් සයිඩ් එක. මම අවුට්පුට් එක ඉසෙට් කියලා මේ විදිහට ලකුණු කරගන්නම්. දැන් එහෙනම් ඔයාලට හොඳ අයිඩියා එකක් තියෙන්න ඕන NAND ගේට් එක කොහොමද සංකේතය තියෙන්නේ කියලා. හරි. අපි එහෙනම් දැන් සත්‍යතාවබුවක් ඇඳලා මෙන්න මේ කතාව කොහොමද මේ NAND ద్వාරය වැඩ කරන්නේ කියන එක තේරුම් ගන්න බලමු. හරි. එහෙනම් අපි සත්‍යතාවබුවක් ගහගන්න ගමු. දැන් අපි ඉස්සෙල්ලා වගේම පොඩි කටුවට සත්‍යතාවබුවක් ගහගමු. දැන් මේක පැහැදිලි කරන්න මම අර මූලික තාර්කික ద్వාර එකට එකතු වෙලා හැදිලා තියෙනවා කියපු සංයුක්ත තාර්කික ద్వාර කරද්දි ගත්ත ස්ටෙප් ටිකක් අපි ගමු. දැන් එහෙනම් අපි දන්නවා ආදාන දෙකයි කවුද ආදාන දෙක A සහ B. එහෙනම් ඒක කියපු ගමන් ඔයගොල්ලෝට එන්න ඕනේ මේකේ පල්ලෙහාට තීරු කීයක් එන්න ඕනද? තීරු 4ක් එන්න ඕන. හරි. ඇයි 4 උනේ? දෙකේ n වෙනි බලයට තමයි අපි දාන්නේ. එහෙනම් දෙකේ n වෙනුවට 2 දානවා. එහෙනම් මොකද වෙන්නේ? දෙවරක් 2 4යි. එහෙනම් පල්ලෙහාට තීරු 4ක් තියෙනවා. ඔය විදිහට තීරු 4ක් අපි දාගන්න. හරි. දැන් ඊට පස්සේ මේක අපිට එකපාරම කරන්න බෑනේ. අපි සාමාන්‍ය අලුතෙන්ම දැන් NAND ගේට් එක ගැන ඉගෙන ගන්න. එහෙනම් අපි යන්න ඕන NAND ගේට් එක හැදිලා තියෙන්නේ කොහොමද? මේ බලන්න AND එකෙන් අවුට්පුට් එක තමයි not එක හරහා යන්නේ. එහෙනම් මෙතන අවුට්පුට් එක මොකද්ද? A.B. එහෙනම් මේ පැත්තේ A.B බා කියන කෙනා තමයි මේකේ අවුට්පුට් එක වෙන්නේ. දැන් එහෙනම් ඔයාලට හොඳට තේරෙනවා NAND ගේට් එකේ අවුට්පුට් එක මොකද්ද කියලා. හරි. දැන් එහෙනම් අපි ඕකත් හොයාගත්තනේ. එහෙනම් දැන් ඊළඟට කරන්නේ මේ NAND ගේට් එකේ ඔන්න අපිට AND එකේ අවුට්පුට් එක ලියනවා A.B. එහෙනම් ඊළඟ කෙනා කවුද? මේ අපි සෙට් කියලා ගන්න කෙනා කවුද? A.B බා කියන කෙනා. එහෙනම් අපි මේක පුරවලා බලමු කොයි විදිහටද අපිට උත්තර එන්නේ කියලා. හරි. දැන් එහෙනම් මේකේ පළවෙනි තීරු 4 පුරවන්න පුළුවන් කොහොමද? 4ක් නම් භාගේ වර්ග දෙකෙන් දානවා නේ. එහෙනම් 0යි 0යි 1යි 1යි. මෙතන 0යි 1යි 0යි 1. හරි. එහෙනම් මේ පැත්ත පුර වෙන්නේ කොහොමද? දැන් AND ద్వාරයට පොඩ්ඩක් ඔළුවේ තියාගන්න AND එක කොහොමද වැඩ කරන්නේ? මොකද්ද මතක තියාගන්නේ
කියපු ක්‍රමේ මේක ಗುಣ කිරීමක් වගේ. කවුරුම හරි කෙනෙක් බිඳුව නම් පලාතම බිඳුව. ඕකයි ඔළුවේ තියෙන්න ඕන වගේ. හරි එහෙනම් මෙතන බිඳුවක් තියෙනවා මේ බිඳු දෙක තියෙනවා එහෙනම් බය නැතුව බිඳු දෙක දාන්න. ආයෙ ඊළඟට මේ කට්ටිය ගැන හිතන්න එපා යට කට්ටිය. මේ කට්ටියගේ මෙයා එකනේ එහෙනම් මේ තීරුව ගැන හිතන්නේ B තීරුව ගැන හිතනවා. B ගේ බිඳුව තියෙන කෙනෙක් හම්බ වෙනවා මෙතන බිඳුව දැම්මා මෙතන එක. එහෙනම් ඔන්න අපි AND ගේට් එක තිබ්බොත් කොහොමද වෙන්නේ කියලා අපි හදාගන්න. දැන් එහෙනම් මොකද වෙන්නේ? මේ AND එකට ඉස්සරහින් not එකක් ගහන්නේ. එහෙනම් මොකද වෙන්නේ? මේ තිබ්බ ආදාන ප්‍රතිදාන ටික අපිට not එකකින් දාන්නයි තියෙන්නේ. එහෙනම් මොකද්ද කරන්නේ? බිඳුව තිබ්බොත් අපි දානවා 1. 1 තිබ්බොත් බිඳුවනේ. එහෙනම් බිඳුව 1 දැම්මා. බිඳුව 1 දැම්මා. බිඳුව 1 දැම්මා. 1 තියෙනවා. එහෙනම් බිඳුව කියලා ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමා දැන් ద్వාරයට අදාළ සත්‍යතාවකුව අඳින්නේ. එතකොට ඔයාලා මතක තියාගෙන ඉන්න ඕන දේ මොකද්ද? මේ නැන් ద్వාරයකට දෙකම ආදාන දෙකම එක වුණොත් විතරයි ප්‍රතිදානයේ බිඳුව වෙන්නේ. අනිත් ඕනම අවස්ථාවක ප්‍රතිදානය එකයි. ඇන්ඩ් එකේ අනිත් පැත්ත කියලා මතක තියාගත්තා නම් ඉවරයි. හරි. දැන් මම හිතනවා හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. දැන් එහෙනම් අපි ඊළඟට බලමු නෝ ద్వාරය නේ. අපි නැන්ඩ් එක දැන් ක්ලියර්. හරි. එහෙනම් අපි නෝ ద్వාරයට යමු ඊළඟට කතා කරන්න. අපි එහෙනම් මාතෘකාව දාගමු. නෝ ගේට් එක ගැනයි අපි කතා කරන්නේ. හරි. නෝ ගේට් එකේදී අපි දැන් දැනගෙන ඉන්න ඕන දෙයක් තියෙනවා. කොහොමද ඉස්සල්ලා වගේම තමයි. මොකද්ද? O එකට ඉස්සරහින් not එකක් ගහලානේ. ඒ කියන්නේ එහෙනම් O ගේට් එක මේ විදිහට අපිට යන්න හැකි. මේකේ ආදාන දෙකයි A සහ B කියලා දෙන්නෙක් ඉන්නවා. එහෙනම් මෙයාගේ අවුට්පුට් එකට මොකද කරන්නේ? මෙන්න මේ විදිහට not gate එකක් ගහනවා. දැන් එහෙනම් මෙයාගේ අවුට්පුට් එක ගත්තොත් මේ පළවෙනි ඉන්න O gate එකේ අපි දන්නවා මෙතන අවුට්පුට් එක A ධන B. එහෙනම් මෙයා හරහා ගියාම මොකද වෙන්නේ? අපි අවුට්පුට් එකේ set කියලා ගත්තොත් එයා එනවා A ධන B බා කියලා. ඉතින් ඔන්න ඔය විදිහටයි no gate එකේ අවුට්පුට් එක එන්නේ. ඒ වගේම ප්‍රතිදානය කියන්නේ හරිද? එතකොට මේකට අදාළ සංකේතයක් මිනිස්සු ගෙනාවා. මෙන්න මේ විදිහට දාලා ඉස්සරහින් පොඩි බෝල කෑල්ලක් දාන්න. එතකොට මෙන්න මේ විදිහට බෝල කෑල්ලක් තිබ්බොත් ඔයා දැනගන්න ඕන මේ තියෙන්නේ කවුද? මේ අනිවාර්යෙන් no gate එකක් තමයි තියෙන්නේ කියන එක. හරිද? එහෙනම් මේ පැත්තේ set මේ පැත්තේ AB. පැහැදිලිනේ? මම හිතනවා දැන් සංකේතය සහ ගේට් එක පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි එහෙනම් දැන් සත්‍යතාවක් ගොඩනගලා බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා අපි කතා කරමු. හරි. එහෙනම් මම ඉස්සලා වගේම මෙතන ආයෙ පොඩි වගුවක් ගහ ගන්න. ඉස්සලා වගේම තමයි ආදාන දෙකින්ද පල්ලෙහාට තීරු 4යි. එහෙනම් මේ විදිහට තීරු 4 මම දාගන්න. හරි. එහෙනම් A තියෙනවා B තියෙනවා. අපි එහෙනම් A ධන Bව තියන්න තීරුවක් ගමු. ඉසෙට් තියන්නත් තීරුවක් ගමු. ඉසෙට් කියන්නේ A ධන B ඒකේ පායක. එහෙනම් මෙතන මොකද වෙන්නේ? A B A ධන B. හරි. ඔන්න මේක එහෙනම් අපි පුරවගමු. එහෙනම් කොහොමද පුරවගන්නේ? බිංදු 2යි 1යි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1. හරි. මේ තියෙන සාමාන්‍ය අපිට ගෙදරින් අරගෙන යන්න පුළුවන් දේවල් ටික. ඊට පස්සේ ඔළුවේ මතක තියන් යන්න ඕනේ. එහෙනම් A ධන B O ගේට් එකේදී අපි කතා කරේ මේකේ උත්තර ගන්න කොහොමද? කවුරුම හරි කෙනෙක් එක්ක නම් 1. අනිත් ඔක්කොම නම් බිංදු. පැහැදිලි කතාව. හරි. එහෙනම් බලනවා කවුරුම හරි කෙනෙක් එක්කද? නැහැ. එහෙනම් බිංදු. ඊට පස්සේ බලනවා කවුරුම හරි කෙනෙක් එක්කද ආදාන දෙකෙන්? ඔව් 1. මෙතනත් 1. මෙතනත් 1. එහෙනම් මේ තුනම එක වුණා. එහෙනම් දැන් මොකද කරන්නේ? මේ ඔක්කොටම එක දානවා. එහෙනම් ඊළඟ කතාව මොකද්ද වෙන්නේ? මේකේ not එක. එහෙනම් ඉස්සලා වගේමයි බිංදුව තිබ්බොත් 1 1 තිබ්බොත් බිංදුව නේ. එහෙනම් බිංදුව තියෙනවා මෙතෙන්ට 1 මෙතන 1 තියෙනවා බිංදුව බිංදුව බිංදුව. ඔන්න ඔය විදිහට තමයි අපි නෝ ద్వාරයට අදාළව සත්‍යතාවක නිරූපණය කරන්නේ. එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕන මේකේ තියෙන්නේ කොයි වගේ දෙයක්ද? දෙන්නම බිංදුව වුණොත් විතරයි මෙයාගේ එක වෙන්නේ. අනිත් හැම අවස්ථාවකම බිංදු බලන්න අපි ඉස්සෙල්ලා කතා කරපු නැන්ඩ් එකත් එක්ක කතා කරද්දී නැන්ඩ් එකේ දෙන්නම එක වුණොත් විතරක් බිංදු වුණා. අනිත් හැම අවස්ථාවම එක. මේකේ O එකේ මොකද වෙන්නේ? ඒ කියන්නේ no එකේ මොකද වෙන්නේ? දෙන්නම බිංදු වුණොත් එක අනිත් ඕනම අවස්ථාවක් බිංදු. එතකොට ඔන්න ඔය සරල දේ මතක තියාගන්න. එහෙනම් නැන්ඩ් එක ගැන ආය සරලව මතක තියාගන්න ඕන දෙන්නම එක නම් බිංදු. ඒක හැම අවස්ථාවකම එක. no එකේ
දෙන්නම බිඳුව නම් 1 ඉතුරු හැම අවස්ථාවම බිඳුව. එතකොට ඔය පොඩි වගන්තියක් දෙකක් පොඩ්ඩක් ඔයාගෙම වචනයකින් හදලා තියාගන්න. එතකොට ඔයාට මේ ගේට්ස් වැඩ කරන විදිය හොඳට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි එහෙනම් බලමු අපිට අලුත් කෙනෙක් ඉන්නවා. අපි මේකට කියනවා XO gate එක කියලා. එහෙනම් අපි බලමු මේ XO gate එක කියන්නේ මොකද්ද? ඒක වැඩ කරන්නේ කොහොමද කියලා. හරි. මේ XO gate එක හදද්දී මිනිස්සු කරේ මෙන්න මෙහෙම. දැන් හිතන්න අපි දන්න gate එකක් තියෙනවා. මොකද්ද? AND gate එක. එහෙනම් AND gate එකක් මිනිස්සු ගත්තා. ඊට පස්සේ තව AND gate එකක් ගත්තා මිනිස්සු. හරිද? ඊට පස්සේ කරේ එක AND gate එකට ආදානය කරා එක්කෙනෙක්. ඒ කියන්නේ අපි හිතමු මේ දෙකටම ආදාන දෙකයි ගත්තේ. හරිද? ඔන්න එකකට එක්කෙනෙක්ව ආදානය කරා ඊට පස්සේ අනිත් කෙනාව ආදානය කරනවා not gate එකක් හරහා. මෙන්න මෙහෙම ආදානය කර. ඊළඟට මේ තියෙන A කියන කෙනාව මෙහෙම අරගෙන මෙතනදී ආයෙ මෙයාව ආදානය කරනවා මෙයාව not කරලා ඊළඟට මෙතනදී ආදානය කරනවා මේ B කියන කෙනාව කෙලින්. එතකොට ඊළඟට කරන්නේ මේ තියෙන දෙක අපි මෙන්න මෙහෙම ගේට් එකකින් ඒ කියන්නේ අපේ O ගේට් එකකින් මේ දෙක එකට එකතු කරලා ප්‍රතිදානය කරන එකයි කරන්නේ. මේ තියෙන්නේ XO ගේට් එකට අදාළ තාර්කික ద్వාරය. ඉතින් අපි බලමු මේක වැඩ කරන්නේ කොහොමද? මෙයාගේ අවුට්පුට් එක මොකක්ද කියලා. හරි. මම ඒකට පාට මාරු කරගන්නම්. හරි. දැන් බලන්න දැන් ඔයාලට හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ මේ A කියන කෙනා මෙතනින් මෙන්න මෙතනටම එනවා. එහෙනම් මෙතනට එයි. මම ඊයේ කියපු දෙයක් තමයි ඒ කියන්නේ කලින් වීඩියෝ එකේදී මම කිව්වා මේ හැම ద్వාරයේ ගාවටම යාගේ ඉස්සරහින් ලියාගන්න යාගේ ආදානය පිටිපස්සෙන් ලියාගන්න යාගේ ප්‍රතිදානය. මෙයා මෙතනට A නේද මම ඒව ලියාගත්තා. මෙතනට ඔන්න B මෙතෙන්ට ඇවිල්ලා මෙතෙන්ට එනකම් B. එහෙනම් මෙතන මොකද වෙන්නේ not එකෙන් ගියාට පස්සේ B බා වෙනවා. එහෙනම් ඊළඟට මොකද වෙන්නේ? A B බාම තමයි මෙතනින් මෙතෙන්ට එන්නේ. ඊළඟට මේකේ output එක වෙන්නේ අපි දන්නවා මේක නිකන් ගුණ කිරීම වගේ වැඩ කරන්නේ. එහෙනම් A B බා තමයි output එක වෙන්නේ. හරි. එහෙනම් ඊළඟ එක තව එකක් තියෙනවා අපිට මොකද මෙතනින් මෙතෙන්ට ආවට ආයේ මේ පැත්ත නැතුව සම්පූර්ණ වෙන්නේ නැහැ මේක. හරි. එහෙනම් ඔන්න A මෙතෙන්ට වෙනකම් ඔන්න මෙතෙන්ටත් A මෙතනින් එහාට A බා වෙනවා. එහෙනම් B මොකද වෙන්නේ? එයා මෙතනින් මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට වෙනකම් B එනවා. මේ තියෙන්නේ ආය මොකද්ද? AND ద్వාරයක්. එහෙනම් AND එකේදී ಗುಣ කිරීමක් විදියට වැඩ කරන්නේ. එහෙනම් මෙතන A.B කියලා අවුට් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙතන ඉඳන් එන එක මෙතෙන්ට එනවා. මෙතන ඉඳන් මෙතෙන්ට එනවා. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද අපේ O ద్వාරයක්. එහෙනම් O ద్వාරයක් කොහොමද වැඩ කරන්නේ? එකතු කිරීමක් වගේ. එහෙනම් මේකේ අවුට්පුට් එක අපි Z කියලා ගත්තොත් අපිට Z කියන කෙනාව ලියන්න පුළුවන් එක පැත්තකින් ආව කවුද? A.B bar. එහෙනම් A.B bar ඊට පස්සේ එකතු කිරීම මේකේ වෙන වැඩේ එකතු කිරීමක් වගේ වැඩක්. එහෙනම් A bar .b කියලා ලියන්න පුළුවන්. A bar b. මෙන්න මෙයාට තමයි අපි XO gate එක කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට අපි ඊළඟට බලමු සත්‍යතාවාගුවක් ඇඳලා මෙයා වැඩ කරන හැටි. හරි. එතකොට දැන් ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන අන්න XO gate එකක් දුන්නාම මේකේ ඇත්තටම විකේතනය කරලා ගත්තාම මොකද්ද වෙන වැඩේ කියන එක තියෙනවා. මේකේ මොනවද තියෙන්නේ? not ద్వාර දෙකයි, and ద్వාර දෙකයි, O ద్వාර එකයි. එතකොට ආදාන දෙකක් සහිත XO gate එකක තමයි මෙන්න මේ වැඩේ මේ විදිහට උනේ. හරි. ඊට පස්සේ අපි බලමු දැන් ඉස්සෙල්ලා NAND එකට NOR එකට අපි පොඩි වෙනම සංකේතයක් පාවිච්චි කරානේ ඉස්සරහින් බෝලයක් දාලා. ඒ වගේම මේ XO එකට කොහොමද මිනිස්සු සංකේතයක් දාලා තියෙන්නේ කියන එක. හරි. දැන් එතකොට ඔයාලට තේරෙනවා මේ තරම් ලොකු සංකීර්ණ තිබ්බ පරිපතයක් මේ තාර්කික පරිපතයක් අපි ඇත්තටම පොඩි කරලා ලියනවා වටනවා නැත්නම් හැමතිස්සෙම මේ AND එකයි O එකයි not එකයි ගගහ ලියන්න බෑනේ. ඒ හින්දා මේ විදිය සංකේතයක් භාවිතා කරා මෙන්න මේ XO gate එකට. හරිද? එතකොට ඔයා මතක තියාගෙන ඉන්න ඕනේ මෙන්න මේ විදිහ එකක් දැක්කොත් ඒ උදාහරණයක් විදිහට ඒ කියන්නේ මේක මෙන්න මෙහෙම තව චුට්ටක් ලොකුවට ඇන්දොත් මෙන්න මෙහෙමයි තියෙන්නේ. නිකන් අර ඔන්නෝම ඉස්සරහා ගේට් එක තියෙනවා මේ පැත්තේ ආදාන දෙක තියෙනවා AB මේ පැත්තේ ප්‍රතිදානයේ Z කියලා තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි XO කියන ගේට් එක අපිට සංකේතයක් විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයා දැනගෙන ඉන්න ඕනේ මේ වගේ සංකේතයක් තිබ්බොත් මේ තියෙන්නේ කවුද? මෙන්න මේ
XO ගේට් එකට අදාළ ලොකු එක පොඩි සංකේතයකින් නිරූපණය කරලා තියෙන්නේ කියන එක ඔයාගේ ඔළුවේ මැවෙන්න ඕන. හරි. එහෙනම් අපි ඊළඟට බලමු සත්‍යතාව වගුවක් ගහලා මේක වැඩ කරන හැටි. ඉතින් දැන් ඔයාලට පුළුවන් වෙන්න ඕන සත්‍යතාව වගුවේ තීරු කීයක් තියෙනවද කියලා හිතා ගන්න. මොකද ආදාන දෙකයි තිබ්බේ. එහෙනම් දැන් කටපාඩමින් දැනගන්න ඕන ආදාන දෙකයි නම් තීරු හතරක් තියෙන්න ඕන. එහෙනම් මම පොඩි සත්‍යතාව වගුවක් ගහ ගන්නවා මෙතන කටුවට ගහ ගන්නම්. ඔයාලටත් ලේසි වෙන්න. හරි. එහෙනම් තීරු හතර මම මේ විදිහට ලකුණු කරගන්නම්. හරි. එහෙනම් දෙන්නෙක් ඉන්නවා A B කියලා. එහෙනම් ඔන්න ආදාන දෙක. එහෙනම් ඊළඟට ඔයා හිතන්න ඕන මං ඉස්සෙල්ලත් අර පළවෙනිම වීඩියෝ එකේදී කතා කරා සත්‍යතා වගුවක. ඒ කියන්නේ මේ තියෙන්නේ සංයුක්ත තාර්කික ద్వාරයනේ. ඒකක ඔයා හැමතිස්සෙම එන අවුට්පුට් ටික මේකේ නෝට් කරගන්න. තියෙන ඒවා ටික. දැන් බලන්න මෙයාගේ ගාවට ගියාම අපිට මේකේ තියෙන තාර්කික ద్వාර ටික පොඩ්ඩක් ලිස්ට් ඩවුන් කරගන්න. මෙතන ඔන්න B බා වෙන තාර්කික ద్వාරයක් තියෙනවා. A බා වෙන තාර්කික ద్వාරයක් තියෙනවා. මෙතන AND ඔපරේෂන් එකට තව තාර්කික ద్వාරයක්. මෙතන එකට තව තාර්කික ద్వාරයක්. මෙතන අන්තිම ඔපරේෂන් එකට තාර්කික ద్వාරයක් තව එකක් තියෙනවා. එහෙනම් ඔයාට සත්‍යතාව ගුවන්දිද්දී ඔයාට වැරදෙන්නේ නැතුව අඳින්න ඕන නම් හොඳම ක්‍රමය තමයි මෙන්න මේ 1 2 3 4 5 කියලා එක මේ තාර්කික ద్వාරයට අදාළව පේලි ටිකක් ඔයා පාවිච්චි කරන එක. හරි. එහෙනම් බලන්න පළවෙනියටම මම මෙතන ලියා ගන්නවා අපේ ඉසෙට් කියන්නේ කවුද? අපිට ආවේ a.b බා ධන ඊට පස්සේ a බා .b කියන කෙනා. එහෙනම් පළවෙනියටම මේ බලන්න b බයි a බයි ඉන්නවනේ. අපි එහෙනම් ඒ දෙන්නට තීරු දෙකක් වෙන් කරන්න ඕන. ඔන්න a බාට වෙන් කරා. ඊට පස්සේ මම මේ පොඩක් උඩට ගන්නවා. ඊට පස්සේ මං වෙන් කර ගන්නවා කාටද B බාට. ඔන්න B බාටත් තීරුවක් වෙන් කරගත්තා. හරි. එහෙනම් ඊළඟට මට හම්බෙන්නේ A.B බාවයි A බා.B බා. එතකොට මං ඒ දෙක වෙනම ලියනවා A.B බා මේ විදිහට ඊට පස්සේ යාගේ තීරුව වෙන් කරා. ඊට පස්සේ A බා.B ව ලියනවා. ඊට පස්සේ ආයෙත් පාරක් ඔන්න අපේ අවසාන ප්‍රතිදානය ලියනවා. එතකොට මම මේ ඉසෙට් කියලා ගන්නේ අවුට්පුට් එකට මට ඕ කියලා ගන්න පුළුවන්. හැබැයි එතකොට දැන් මේ ද්විමේ සංඛ්‍යාවත් එක්ක වැඩ කරන්නේ. බිංදුවයි ඕයි කොයි වෙලේ හරි පටල ගන්න. ඒ හින්දා තමයි අවුට්පුට් එකට ඉසෙට් කියලා ගන්න. නැත්නම් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි හැමතිස්සෙම අවුට්පුට් ගන්නවා. නැත්නම් ඉසෙට් කියලා ගන්නෙ මොකද? මේකයි හේතුව. හරි. එහෙනම් මේක පුරවන්න පුළුවන් AB තීරු දෙක දැන් ඔයාලට S2 ගහගෙන පුරවන්න පුළුවන්. එහෙනම් කොහොමද පුරවන්නේ? අපි මේක පොඩ්ඩක් වෙන පාටක් දාගමු ලස්සන වෙන්න. හරි. එහෙනම් A ඔන්න 0.2යි 1යි 1යි. B කියලා කියන්නේ එතකොට B තීරුව 0.1යි 0.1. හරි. මෙතෙන්ට එනකම් ඔයාලට දැන් හොඳටම පුළුවන්. එහෙනම් ඊට පස්සේ මූලික තාර්කික ద్వාර ටික තමයි ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. එහෙනම් මොනවද තියෙන්නේ? A බා. එහෙනම් A බා වැඩ කරන්නේ කොහොමද? A තීරුවේ තියෙන අගයන් ටිකම විරුද්ධ කරලා දානවා මෙතෙන්ට. එහෙනම් බිඳුව තියෙන්නේ එහෙනම් 1 මෙතන බිඳුව එහෙනම් 1 මෙතන 1 1 එහෙනම් බිඳුව. එහෙනම් දැන් ඔයාලට A බා පුරවපු විදිය පැහැදිලි වෙන්න ඕන. එහෙනම් B බා පුරවන්නේ කොහොමද? මෙතන බිඳුව නම් එතන 1 මෙතන 1 නම් මෙතන බිඳුව මෙතන බිඳුව නම් මෙතන 1 මෙතන 1 නම් මෙතන බිඳුව. හරි. ඔන්න ඔය විදියට පුරවගත්තා කියන්නේ A බා B බා හරියට පුරවගෙන වාට නොට් ద్వාරය ගැන වාට හොඳ අයිඩියා එකක් තියෙනවා. හරි. එහෙනම් ඊට පස්සේ මොකද කරන්නේ? ඔයා හදන්න ඕන AND ద్వාරය දාලා කවුද? A.B බා. ඒ කියන්නේ ඔයා බලන්න ඕනේ මොන තීරු දෙකද? A තීරුවයි මෙන්න මේ තීරුවයි. මේ දෙක බලලා ඔයා මේකේ AND ගේට් එක දැම්මනම් හරි. එහෙනම් AND ගේට් එක දාද්දී ඔයා මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? දෙන්නගේ එකෙක් හරි බිඳුව නම් පලාතම බිඳුවයි. නේද? ඕකනේ තීරිය. එහෙනම් බලනවා මේ දෙකම බිඳුවයි. එහෙනම් S2 වහගෙන දානවා බිඳු දෙකක්. මේ දෙක එකයි. එහෙනම් ඔයා බලන්නේ B බා. B බා බැලුවා මෙතන 1 මෙතන බිඳුව. එහෙනම් මෙතන බිඳු මෙතන 1. හරි. එහෙනම් ඊට පස්සේ මොකද වෙන්නේ? ඊළඟ එක A බා B. එහෙනම් A බා B කියලා කියන්නේ කවුද? ඔයා A බා පේලිය සහ B කියන පේලි දෙක බැලුවා නම් හරි. එතකොට එහෙනම් මොකද්ද කරන්නේ? ගුණ කිරීමක්. නේද? එහෙනම් බලන්න පළවෙනි තීරුව බැලුවා එකෙන් හරි බිඳුව නම් කෙලින්ම බිඳුව. මෙතන බිඳුවක් අහුණා කෙලින්ම බිඳුව දැම්මා. ඊට පස්සේ මෙතන නෑ. මෙතන බිඳුවක් අහුණා කෙලින්ම බිඳුව දැම්මා. දැන් ඊළඟට මොකද කරන්නේ? ඊළඟ කෙනා බලන්න. එහෙනම් මේක බැලුවහම මේ දෙකම එකයි. පස්සේ ඔන්න බිඳු දෙකක්. එහෙනම් මෙතනත් බිඳුව දාගත්තා. ඉතුරු වෙච්ච කට්ටියට එක දාගත්තා. හිතන්න දෙයක් නැහැ. කතාව හොඳටම දන්නවා නම් වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. එතකොට හොඳට මේ කියන දේවල් ඔළුවේ දාගන්න අමතක කරන්නේ නැතුව. එහෙනම් අවසාන එක ඉසෙට් කියලා කියන්නේ කවුද? මෙන්න මේ දෙක අතර මොකද්ද දාන ద్వාරය? O ගේට් එක.
O එකේ තියරිය මොකද්ද? කවුරුම හරි කෙනෙක් එක නම් එක. එහෙනම් බලනවා දෙන්නගේ ඒ අදාළ දෙන්න බලනවා. කවුරුම හරි කෙනෙක් එකද කියලා බලනවා. එක නම් අරලා දානවා. කෙලින්ම ඔන්න බලන බිංදුව දෙකක් තියෙන. එහෙනම් එක නැහැ. මෙතන එක එකක් තියෙනවා. එහෙනම් එක මෙතන එක මෙතන නැහැ. එහෙනම් නැති ඒවට බිංදුව දාලා දාන්න. එහෙනම් ඔන්න ඊළඟට තමා ඔයාට මතක තියාගන්න තියෙන දේ තමා මෙන්න මේ තියෙන්නේ XO ගේට් එකට අදාළව සත්‍යතාවගොයි. එතකොට මේකෙදි ඔයා මතක තියාගන්න ඉන්න ඕන දේවල් මෙන්න මේ දෙක. මෙන්න මේ තීරුව ගේනුයි මෙන්න මේ ආදාන ටිකයි සලකලා බලන්නයි තියෙන්නේ. එහෙනම් XO ගේට් එකේදී බලන්න මොකද්ද මේ උනේ කියලා. XO ගේට් එකේදී මතක තියාගන්න මේ වෙලා තියෙන්නේ ආදාන දෙක සමාන වෙන අවස්ථාවේදී බිඳුව වෙලා අසමාන වෙන අවස්ථාවේදී මොකද වෙලා තින්නේ? අසමාන වෙන අවස්ථාවේදී මෙන්න එක වෙලා. සමාන වුණොත් ඔන්න බිඳුව වෙලා. එහෙනම් මතක තියාගන්න XO ద్వාරයේ වැඩ කරන්නේ කොහොමද? ආදාන දෙක සමාන නම් කෙලින්ම බිඳුව අසමාන නම් 1. ඔන්න ඕකයි XO ගේට් එකේ ලොජික් එක. එතකොට මේක අපිට ගොඩක් තැන්වල ඕන වෙනවා. එතකොට ඔයාලට මතක තියාගෙන ඉන්න තියෙන්නේ ඔන්න ඔය දේ. එතකොට ආය පාරක් කියනවා NAND එක අපි කතා කරා. NAND එක වැඩ කරපු විදිය ඔයාලට හොඳට මතක තියෙන්න ඕන. අපි ආය පාරක් පොඩ්ඩක් බලමු. NAND ගේට් එක වැඩ කරේ කොහොමද? ආදාන දෙකම එක නම් ප්‍රතිදානයේ බිඳුවයි. ඊටු හැම අවස්ථාවකම එකයි. එහෙනම් ඊට පස්සේ නෝ එක වැඩ කරේ කොහොමද? ඒ වගේම තමයි ආදාන දෙකම බිඳුව නම් මෙයාගේ ප්‍රතිදානය එක වුණා. ඉතුරු ඕනම අවස්ථාවක් බිඳුව වුණා. අරයාගේ එක මෙයාගේ බිඳුව. පොඩ්ඩක් ඔය වෙනස් පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලන්න. ඊට පස්සේ අපි කතා කරපු XO ගේට් එකේ මොකද උනේ? ආදාන දෙකම සමාන නම්. ඒ කියන්නේ බිඳුවයි බිඳුව. එකයි එක. අන්න ඔය වගේ අවස්ථාවල් නම් ප්‍රතිදානයේ බිඳුවයි අනිත් අවස්ථාවල් වල ප්‍රතිදානයේ එකයි. එතකොට මේක හරි ලස්සන තැන්වල පාවිච්චි වෙනවා මේ XO ගේට් එක. අපි ඉදිරියේදී ගණන් එක්ක කතා කරමු. දැන් ඔයාලට හොඳ අයිඩියා එකක් තියෙන්න ඕන මූලික තාර්කික ద్వාර පාවිච්චි කරන හැටි. ඊට පස්සේ මේ ව්‍යුත්පන්න කරලා ගත්ත තාර්කික ద్వාර ටික පාවිච්චි කරන හැටි. එහෙනම් අපි ගානක් හදමු. එහෙම නැත්නම් මෙන්න මේ ඔක්කොම එකට තියෙන තාර්කික ద్వාරයක් බලමු. සංයුක්ත තාර්කික ద్వාරයක් බලමු. ඒකට අදාළව අපි සත්‍යතාව ගොඩනගන්නේ කොහොමද කියන එක. ඉතින් ගොඩක් දුරට A level papers වල අපිට හම් වෙනවා ආදාන තුනේ තාර්කික පරිපථ තමයි ගොඩක් දුරට අපිට සුළු කරන්න එන්නේ. හින්දා අපි මෙතන ආදාන තුනක් තියෙන එකක් අපි දාගෙන බලමු. හරි. එහෙනම් ඔන්න මම නිකන් මෙතන දා ගන්නවා AND ගේට් එකක්. මේ AND ගේට් එකකින් එන ප්‍රතිදානය NOT ගේට් එකක් හරහා ගිහිල්ලා මෙන්න මෙතනින් යනවා NO ගේට් එකක් හරහා. එහෙනම් NO ගේට් එකක් හරහා ගිහිල්ලා අන්තිමට XO එකකින් එළියට එනවා. එහෙනම් මේකේ තව මදිපාඩු ටිකක් තියෙනවා. මම මෙතනින් A කියන කෙනාව ගන්නම්. මෙතන B කියන කෙනා B බා වෙලා ආදානය වෙනවා කියලා අපි ගමු. ඊට පස්සේ මං ගාව තව තියෙනවා මෙන්න මෙහෙම ගේට් එකක්. ඊට පස්සේ A ගේට් එකේ ප්‍රතිදානය මෙතෙන්ට එනවා. මෙන්න මෙයාගේ එක ආදානයක් මෙතනින් එනවා. මෙතෙන්ට අපි C එනවා කියලා ගමු. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි මෙන්න මෙතනට එකක් එන්න ඕන. අපි ඒක ගමු මෙන්න මෙයාගේ. මේ කාගෙන්ද මෙන්න මෙයාගෙන් ඔහොම ඇවිල්ලා එතන මුඩෙන් ගිහිල්ලා ඔන්න ඔහොම එකක් තමයි. එතකොට ඔන්න ඔයාට දීලා තියෙනවා සංයුක්ත තාර්කික ద్వාරය. එහෙනම් ඔයාගෙන් අහනවා පළවෙනියටම අහනවා මේ සංයුක්ත තාර්කික ద్వාරයේ තාර්කික ප්‍රකාශනය මොකක්ද කියලා. එතකොට ඔයාට තාර්කික ප්‍රකාශනය ලියන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට අහනවා මෙයාට සත්‍යතාව වගුවක් අඳින්න කියලා. එතකොට ඔයාට ඒකත් පුළුවන් වෙන්න ඕන. හරි. අපි එහෙනම් බලමු මේකේ තාර්කික ප්‍රකාශනය ලියන්න ඔයා මොකද කරන්න ඕනේ කියලා. පළවෙනිම ටාස්ක් එක මොකද්ද? මේකේ තියෙන මේ එක එක තාර්කික ద్వාර අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් ඔයා මුලින්ම පේපරෙත් මේ වගේම කරන්න. ප්‍රශ්නේ නැහැ. මේක මොකද්ද? මේක AND ගේට් එකක් නේද? එහෙනම් මේක මොකද්ද? NOT ගේට් එකක්. එහෙනම් මේක මොකද්ද? මේක NO ගේට් එකක්. එහෙනම් මේක මොකද්ද? ආයේ NOT ගේට් එකක්. එහෙනම් මේක මොකද්ද? මේකත් ආයේ NO ගේට් එකක්. එහෙනම් මේක මොකද්ද? XO ගේට් එකක්. හරි. ඔන්න ඔය විදිහට ඔයාට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන මේ අදාළ තාර්කික ద్వාරයක් දුන්නහම මේකේ තියෙන ලොජික් ගේට්ස් ටික මොනවද කියලා. එතකොට ওই ටික අඳුර ගන්න පුළුවන්නවා ෆස්ට් ස්ටෙප් එක හරිය. ඊට පස්සේ ඔයා මේකේ තාර්කික ප්‍රකාශනය ගොඩනගන්න යනවා. ඒක ගොඩනගන්නේ කොහොමද? ඒකත් ඔයා දැන් දන්නවා නේද? එක එක්කෙනාගේ ආදාන ටිකයි ප්‍රතිදාන ටිකයි ලියාගත්තාම ඔයා දන්නේම නැතුව ඇවිල්ලා ඔයාටනේ. එහෙනම් මෙතනදි මොකද වෙන්නේ? ඔන්න A ආවා මෙතෙන්ට ඊට පස්සේ ඔන්න
b මෙතෙන්ට එනකන් ඇවිල්ලා මෙතන ප්‍රතිදානය b බා. එහෙනම් b බා මෙතෙන්ටත් එනවා. ඒක ඔයා දැනගෙන ඉන්න ඕන. එහෙමම ගිහිල්ලා මෙතනටත් b බා එනවා. එහෙනම් ඊට පස්සේ මෙතනටත් b බා එනවා. හරි. එහෙනම් දැන් මෙයාගේ ආදාන දෙකම හරි. එහෙනම් මෙයාගේ ප්‍රතිදානය a.b බා. එහෙනම් මෙයාගේ ඔන්න b බාවක් මෙතනට c එනවා. ඊළඟට මෙතන මේ තියෙන no gate එක. එහෙනම් මේකේ ප්‍රතිදානය වෙන්නේ මොකද්ද? b බා ධන c ඔන්න සම්පූර්ණ එකේ බා එක. එහෙනම් ඊළඟට මොකද වෙන්නේ? මෙතෙන්ට ආවට පස්සේ මේක ඇත්තටම වැඩ කරන්නේ නැන් ගේට් එකක් වගේනේ. එහෙනම් ඔන්න a.b ආවා b බා ආවා. එහෙනම් මෙතන ප්‍රතිදානය වෙන්නේ මොකද්ද? මේ not gate එක හරහා ගියාම a.b බා කියන ඒ සම්පූර්ණ එකේ බා එක. එහෙනම් ඊළඟට මොකද වෙන්නේ? මෙයාගේ ප්‍රතිදානය මෙහෙම ගිහිල්ලා මෙයාට ආදානය වෙනවා. එහෙනම් මෙතෙන්ට ආදානය වෙන්නේ මේකමයි. එහෙනම් මෙන්න මෙතන ප්‍රතිදානය වෙන්නේ කවුද? එක පැත්තකින් එනවා a.b බා එක ඒකේ බා එක ඒකට එකතු වෙන්න ඕන. මේව පැටලෙනවා නම් වරහන් දාගන්න. ඒකට එකතු වෙන්න ඕන කවුද? මෙන්න මේ b බා ධන c කියන කෙනා. එහෙනම් ඔන්න ඒකේ සම්පූර්ණ බා එක. එහෙනම් මෙන්න මේ නෝද්වාරයෙන් අවුට්පුට් එක වෙන්නේ මෙන්න මේකේ ඔන්න සම්පූර්ණම නෝද්වාරයෙන් අවුට්පුට් එක. හරි. එහෙනම් දැන් ඒක තමයි මෙන්න මෙතනට ආදානය වෙන්නේ. ඒ ආදානය තමයි මේ ඉසෙට් කියලා අපිට ගන්න වෙන්නේ. එහෙනම් අපිට දැන් ඉසෙට් කියලා කියන්නේ කවුද? ඔන්න තියෙනවා A B බා සම්පූර්ණ එකේ බා එක ධන ඊට පස්සේ T බා ධන C සම්පූර්ණ එකේ බා එක ඒකෙත් බා එක. ඊට පස්සේ මේ එක්සෝ ගේට් එක අපි ලේසියට මෙයාගේ සංකේතයේ විදිහට මෙන්න මෙහෙම දාන්න. එහෙනම් මෙතනින් එක්සෝ ගේට් එකක් තියෙනවා. කාත් එක්කද තියෙන්නේ? B බාත් එක්ක. ඔන්න ඔය විදිහට මෙන්න මේ සංයුක්ත තාර්කික ద్వාරයේ ප්‍රකාශනය වෙනවා කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට ඔයාගේ අන්තිම ගෝල් එක මේ විදිය පරිපථ සටහනකින් එහෙම නැත්නම් මේ විදිය තාර්කික ద్వාරයකින් ඔයාට ගන්න පුළුවන් වෙන්න ඕන. හරි විදිහට මෙන්න මේ විදිහට ඔයාට මේ තාර්කික ප්‍රකාශනය. ඕක ගන්න පුළුවන් නම් ඔයා මේ ලෙසන් එක හොඳට අහගෙන ඉඳලා හොඳට වැඩ කරලා තියෙනවා. ඔයාට මේක පුළුවන්. ඊළඟ ඔයාගේ ස්ටෙප් එක තමයි මේකට අදාළව සත්‍යතාවක් වදින්න ඕනේ. එහෙනම් අපි බලමු මේකට අදාළව සත්‍යතාවක් වදින්නේ කොහොමද කියන එක. හරි. මම එතකොට මේකෙදි පොඩි ටේබල් එකක් ගහගන්නම්. අපිට ලේසියෙන්ම වැඩක් කරගන්න පුළුවන් එතකොට. හරි. මම පොඩි කටුවට ගහගත්තා පොඩි සත්‍යතාවකුවක්. ඇත්තට මේක ලස්සන ලියන්න පුළුවන්. මේ මම ලිව්වේ නෑ පළවෙනි ටික පොඩ්ඩක් ලියලා ඔයාලත් එක්ක කතා කරගන්න ඕනේ හින්දා. හරි. මේක ඊළඟට දැන් අපි දන්නවා සත්‍යතාවක පුරවද්දී ඒකේ පේලි ටික අපි නම් කරගන්න ඕන. එතකොට අපි මුලින්ම දන්නවා ABC කියලා තුන් දෙනෙක් ඉන්නවා. එහෙනම් එකිනෙකට වෙනස් ආදාන කට්ටල තියෙන වටක්. ඒ හින්දා අපි තීරු වටක් ගහගත්තා. එතකොට ඒක හරි. ඊට පස්සේ අපි කතා කරා මේ සත්‍යතාවකුවේ හැම තැනම ඔයාලට එන හැම පාර්ට් එකක්ම වෙන වෙනම ඒ කියන්නේ හැම තාර්කික ద్వාරයකින්ම අවුට්පුට් වෙන එක ඔයා දාගත්තොත් ඔයාට වරදින්නේ නැහැ කියලා. එහෙනම් මෙතන බලනවා මේකත් එක්ක බලනවා මේ B බා තියෙනවා. එහෙනම් පළවෙනියටම ඉන්න කෙනා B බානේ. එහෙනම් B බා දාගත්තා. එහෙනම් ඊළඟට අපිට පළවෙනියටම හම් වෙනවා මේ A B බා. එහෙනම් අපි ඒක දාගත්තා. A B බාව දාගත්තා. එහෙනම් ඊළඟට අපිට හම් වෙනවා A B බා ඒකේ සම්පූර්ණ එකේ බා එක. එහෙනම් එතකොට අපි මොකද කරන්නේ මේ ටික දාගත්තාම ඔන්න මෙයා හරි. එහෙනම් ඊට පස්සේ අපිට හදා ගන්න තියෙනවා කවුද? මේ B බා ධන C ඒකේ බා එකේ. කියන්නේ මේ තියෙන්නේ no gate එකනේ. එහෙනම් අපි එකපාරම no එක දාන්නේ නැහැ. මොකද වරදින්න පුළුවන් නේ. ඒ හින්දා එහෙනම් පළවෙනියටම අපි B බා ධන C ව හදලා ඒකෙන් අපි හදාගමු B බා ධන C එකේ සම්පූර්ණ බා එක. එතකොට ඔන්න ඔය විදිහට අපිට යාව හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ තියෙන්නේ මෙතන තව no එකක් තියෙනවානේ. එහෙනම් මේ no gate එක A B බා ධන ඊළඟට මේ පැත්තේ තියෙනවා B බා ධන C මේකෙත් බා එක එතන බා ගණන් කරනවා. මේකෙත් බා එක මේ සම්පූර්ණ එකේ බා එක. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ප්ලස් B ඒ කියන්නේ අපේ Z එක. එතකොට ඔන්න ඔය කියන තීරු ටික අපි සම්පූර්ණ කරගත්තා නම් අපිට මෙන්න මේ තාර්කික පරිපථයට අදාළ සත්‍යතාවක් අපිට ලේසියෙන් අඳින්න පුළුවන්. හරි. මම උඩ තීරු ටික පුරව ගත්තා. ඉතින් ඊට පස්සේ අපි එහෙනම් මේක පුරවගෙන යමු. එහෙනම් මේක පුරවද්දී අපි දන්න දේවල් තියෙනවා. ඒ දේවල් මුලින්ම මෙයාට දාගන්නවා. එහෙනම් අපි දන්නවා කොහොමද මේක පිරෙන්නේ කියලා නේ. ආදාන 3යි එහෙනම් මෙයා පිරෙන්නේ 0.4යි
1/4යි. ඔන්න 0.4යි 1/4යි. ඊට පස්සේ 0.2යි 1/2යි. 0.2යි 1/2යි. 0.1යි 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 0.1. ඔය විදිහට මෙයා පිරුණේ. හරි. ඊළඟට මොකද කරන්නේ? b බා කියන තීරුව පුරවන්න ඕනේ. එහෙනම් b බා කියන තීරුව අපි පුරවන්න නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් b ව බැලුවා. එයාගේ ඉන්න කෙනා විරුද්ධ කරලා දානවා. එහෙනම් මේ බලන්න b 0.2යි 1යි එකනේ. එහෙනම් අපිට 1යි 1යි 0.2 කියලා පුරවන්න පුළුවන්. 1යි 1යි 0.2. හරි. ඔන්න එහෙනම් ඊළඟට අපිට මොකද කරන්න වෙන්නේ? a.b බාව. එහෙනම් කවුද බලන්න? මේ දෙක බැලුවා නම් හරි නේද? එහෙනම් මේ දෙක බලද්දී අපි දන්න තියරි ටික ඔක්කොම ටික මෙතෙන්ට දාගන්නවා. මොකක්ද අපි දන්න තියරිය? මේ තියෙන ගුණ කිරීම කවුරුම හරි කෙනෙක් බිඳුව නම් බිඳුවයි. එහෙනම් මේ බලන්න මේ හතරම බිඳුවයි. එහෙනම් S2 වහගෙන මේ හතරම බිඳු කියලා දාන්න. එහෙනම් ඊළඟට මේ ටික එකයි. එහෙනම් අපිට බලන්න තියෙන්නේ මේ තීරුව. එහෙනම් මේ තීරුව බැලුවාම අන්න මේ දෙක බිඳු. එහෙනම් මෙතනත් බිඳු දෙකක් දාගත්තා. එහෙනම් මේ ටික එකයි. ආය වෙන කිසිම දෙයක් හිතන්න නැහැ. හරි අපි දන්න දේවල් මේ පාවිච්චි කරන්නේ. එහෙනම් ඊට පස්සේ මොකද වෙන්නේ? a.b භාගේ සම්පූර්ණ භාගය. එහෙනම් මේ තියෙන්නේ අර අපි ඉස්සෙල්ලා කතා කරපු මේ NAND ගේට් එකනේ. එහෙනම් මොකද වෙන්නේ? දැන් මෙතනට උත්තර බලන්න අපි දාන්නේ මෙන්න මේ තීරුවයි අපි බලන්නේ. නේද? මේ කියන්නේ ඇත්තටම පේලිය. හරි. එහෙනම් මොකද වෙන්නේ? මේකේ බිඳුව තිබ්බොත් 1 වෙනවා. එහෙනම් 0.4යි නම් 1/4යි. එහෙනම් 1/2ක් තියෙනවා. එහෙනම් 0.2යි. මෙතන ආය 1යි 1. හරි. එහෙනම් ඊළඟට b බාධන c. එහෙනම් b බාධන c කියලා කියන්නේ අපි බලනවා හෝ b බා ඉන්නවා c. එහෙනම් මෙන්න මේ දෙකයි අපි මේකෙදි බලන්නේ. නේද? එහෙනම් මේ දෙක බලද්දි ඔන්න එකතු කිරීමක්. එහෙනම් නීතිය මොකද්ද? කවුරුම හරි කෙනෙක් එක නම් එක. ඔන්න 1 1. එහෙනම් මේ දෙකට 1යි 1යි කියලා දාගත්තා. මෙතන දෙන්නම බිඳු කරන්න දෙයක් නැහැ බිඳුව. මෙතන 1 1 1 අන්න එහෙනම් 1 1 1 කියලා දාගත්තා. මෙතන බිඳු මෙන්න මෙතන 1. එහෙනම් බිඳුව 1. මොකක් හරි එක જાතියකින් එකක් බල්ලා පුරවගෙන ගිහිල්ලා ඊට පස්සේ ඊට ටික පුරවන්න. ඒක තමයි වත් ලේසිම වැඩේ. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මෙයාගේ බා එකනේ තියෙන්නේ මේ. b බා ධන c එකේ බා එක. එහෙනම් මේ තියෙන තීරුවේ බා එක තමයි ඔයා දාගන්න ඕනේ. ඒ කියන්නේ මේකට විරුද්ධ එකනේ. එකේව තියෙනවා නම් බිංදු. එහෙනම් ඔන්න 1 බිංදු බිංදු ඊට පස්සේ මෙතන බිංදුව තියෙනවා. ඔන්න 1 මෙතන මේ තුනම බිංදු ඊට පස්සේ මෙතන 1 මෙතන බිංදුව. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේවත් පුරවගන්නේ. හරි. දැන් අපි එහෙනම් ඊළඟට අපි බලමු අපිට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හරි. දැන් එතකොට මේකෙදිත් අපි ඉස්සෙල්ලා වගේම ඇතුලේ තියෙන O ගේට් එක වෙනම හදලා ඒකේ බා එක අපි වෙනම ගමු. එතකොට එහෙම ගත්තොත් පැටලෙන එක අඩුයි ඔයාට. ඉතින් ඒ හින්දා මම මේක එකපාර කරන්නේ නැතුව මම කරන්නම් මේකේ බා එක අයින් කරලා මේ තියෙන බා එක අයින් කරලා මම වෙනම තව තීරුවක් දාගන්නම්. අපිට ලේසි වෙන්න. එතකොට අපි එකතු කිරීම වෙනම ගත්තා. ඒකේ බා එක ගත්තා. ඊට පස්සේ අන්තිම එකට යමු පේනවා. හරි. ඊළඟට මම පොඩ්ඩක් මේක වෙන් කරලා හදාගත්තා ඒක. හරි. ඊළඟට අපි කතා කරමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. අපි දන්නවා මේ තියෙන්නේ අපේ සාමාන්‍ය ඕගේට් එකක් නේද? එහෙනම් මේකෙදි බලන්න ඕනේ කාවද? අපි බලන්න ඕනේ මෙන්න මේ දෙකනේ. අපි ඉස්සෙල්ලා කතා කරානේ. හරි. එහෙනම් මේ දෙක බැලුවා. එහෙනම් අපි දන්න තියරි එක මොකද්ද? කවුරුම හරි කෙනෙක් එක නම් උත්තරේ 1. එහෙනම් මේ සෙට් එකම 1. එහෙනම් ඒ කියන්නේ මේ සෙට් එකටම අපි 1 දාගෙන යනවා. එහෙනම් ඊළඟට මොකද වෙන්නේ? මේ සෙට් එක බලන්න. එහෙනම් මේ සෙට් එකේ ඔන්න බිංදු දෙකක් තියෙනවා. අපි අතහැරියාව. ඔන්න 1 2යි. එහෙනම් ඔන්න 1 1 කියලා දාගත්තා. අතෑරපු දෙකේ මේ පැත්තෙන් බලනවා. මේ පැත්තෙත් බිංදුව. එහෙනම් මෙතනත් බිංදුව, මෙතනත් බිංදුවයි දෙන්නම බිංදුව නම් ඕගේට් එක අපි දන්නවා කෙලින්ම බිංදුව. නේද? හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි මේ එකතු කිරීම තියෙන එහෙම නැත්නම් මේ ඕගේට් එක තියෙන එක මේව කරගත්තේ අපි මේ නෝ ගේට් එකෙන් ඇතුලේ වෙන එක කඩලා අරන් තමයි තියෙන්නේ. එහෙනම් අපිට ඊළඟට අපිට මේක පුරව ගන්න තියෙනවා ඇත්තටම නෝ ගේට් එකේ වැඩ කරන හැටි. ඒ කියන්නේ මේකට බා එක දැම්මා. එහෙනම් මේ සෙට් එකම බිංදු වෙනවා. ඇයි? එක තිබ්බොත් බිංදු වෙන හින්දා. එහෙනම් බිංදු තියෙනවා එක වෙනවා. එක තියෙනවා බිංදු වෙනවා. හරි. එහෙනම් ඊට පස්සේ එහෙනම් බලන්න ඕනේ කවද? මෙන්න මේ තීරුවයි ඊළඟට බලන්න ඕනේ B බාවයි. හරි. මෙන්න මේ දෙක තමයි අපි ඊළඟට බලන්න ඕන පේලි දෙක ඇත්තටම. හරිද? තීරුනේ මේක පේලි. මේ පේලි දෙක බලද්දී අපේ නීතිය මොකද්ද? ආදාන දෙකම සමාන නම් ප්‍රතිදානයේ බිඳුවයි. අසමාන නම් ප්‍රතිදානයේ 1යි. ඇයි එහෙම උනේ? මේ තියෙන්නේ මොකද්ද? XO ගේට් එක හින්දා. හරි.
එහෙනම් බලනවා මුලින්ම. මෙතන 1 මෙතන බිංදුව. අසමානයි. 1 බිංදුව. අසමානයි. ඔන්න මෙතන සමාන කිරීමක් ආවා. එහෙනම් අපේ මේක බ්‍රේක් වෙනකන් ඉඳලා අපි ලකුණු කරගන්නත් පුළුවන්. නැත්නම් මුලින්ම කරගෙන එන්නත් පුළුවන්. හරි. එහෙනම් බලන්න ඔන්න B භාගේ 1 තියෙන්නේ 1 බිංදුව. අසමානයි. එහෙනම් 1යි. 1 බිංදුව. අසමානයි. එහෙනම් 1යි. ඊට පස්සේ බිංදුව සමානයි. එහෙනම් බිංදුවම තමයි. එහෙනම් ඊළඟ එක්කෙනා බිංදුවයි බිංදුවයි. මොකද වෙන්නේ? සමානයි. එහෙනම් බිංදුව. එහෙනම් ඊළඟ කෙනා 1යි 1යි. සමානයි. එහෙනම් මොකද වෙන්නේ? බිංදුව. ඊළඟට මෙතනත් 1 මෙතනත් 1. එහෙනම් සමානයි. ඔන්න බිංදුව. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතන බිංදුව. එහෙනම් මෙතනත් බිංදුවයි. මෙතන බිංදුව ඔන්න ඔතනත් බිංදුවයි. ඉතින් ඔන්න ඔය විදිහට අපි මෙන්න මේ හදපු සරල තාර්කික ద్వාරයට අදාළව අපි සත්‍යතාවක් ඇඳලා තියෙනවා. එතකොට ඇත්තටම විභාග දිවාගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සත්‍යතාවක අඳින එකේ මෙන්න මේ පාර්ට් එක නේ අපේ ආදාන ටික ඒකට අදාළව මෙන්න මේ උත්තරේ තමයි ඔයාගෙන් එක්සෑම් එකේදී බලාගෙන ඉන්නේ. ඔයා මේක ලියනකම් තමයි බලන්නේ. හැබැයි ඒක ලියන්න ඔයාට මෙන්න මේ ටිකම ඕන වෙනවා. මේ ටික නැතුව ඔයාට එක්සෑම් එකේ මේක ගොඩනගා ගන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකට අදාළ උත්තර ටික මේ පාර්ට් එක නැතුව ගන්න වෙන්නේ නැහැ. ඒ හින්දා මම කියන්නේ හරියට ලකුණු ගන්න පුළුවන් ගාන තර්කය හරියට දාගත්තා නම් ඔයාට උත්තරේ ගන්න පුළුවන්. ඒ හින්දා කාලය අඩු වෙන විදිහට හරියට වරද්ද ගන්න නැතුව විදිහට ඔයා තර්ක කරලා පුළුවන් තරම් මේ සත්‍යතාවක ආය ඇඳලා ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා කොහොම හරි කරලා ආදාන ටික දුන්නාම මේ විදිහට දැන් මම මෙතන අමතර තීරු දාලා දෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක්. 7ක් දාලා තමයි 8 වෙනි එකේ උත්තරේ ගන්න. හැබැයි වාට පුළුවන් නම් අඩුම මෙතනින් තීරු 4ක් වගේ දාන්න 3ක් ඔය වගේ දාලා වාට උත්තරේ ගන්න පුළුවන් නම් ඇත්තටම වාගේ එකක් කාලය ඉතුරු වෙනවා සහ ඔයාට ගාන හරියට හදන්න පුළුවන් වෙනවා. ඔයා වැඩ කළා මේවා කරාම ඔයාට හොඳ කොන්ෆිඩන්ස් එකක් තියෙනවා මේ වැඩේ කරන්න පුළුවන් කියන එක. ඉතින් මම කියන්නේ ඔයාට සත්‍යතාවංගු කියන පාඩම මාර් ලේසි. ඔයාලා අපේ මේ ඩිජිටල් සර්කිට්ස් කියන පාඩම තියෙන තනිකර ලොජික්. හරිද? එතකොට මේකේ අමාරු දේවල් නැහැ. ඒ හින්දා හොඳම දේ ඔයා තනියම වැඩ කරන තරමට තමයි ඔයාට එක්සෑම් එක පාස් කරගන්න පුළුවන් නොලෙජ් එක හම්බෙන්නේ. ඒ හින්දා පුළුවන් තරම් ගණන් හොයාගෙන කරන්න. පාස් පේපර්ස් හොයාගෙන කරන්න. ඊට පස්සේ පළාත් පේපර්ස් වලට හොයාගන්න පුළුවන්. ඉස්කෝලවල පේපර්ස් තියෙනවා. ඉතින් ඇත්තටම මේ පාඩම ගොඩ දාගන්න පුළුවන්. ඔයා අභ්‍යාස කරන තරමට තමයි ඔයාගේ සුළු කිරීම වල වේගය වැඩි වෙන්නේ. සහ ඔයාගේ ඔළුවට ලොජික්ස් ටික එන ටික වැඩි වෙන්නේ. ඉතින් මම ආයෙත් කියනවා ඔයා වැඩ කරොත් ඔයාට ඒ හින්දා මම මේ සපෝට් එකක් දෙන්නේ. ඒක මම හිතනවා මම කතා කරා මුලින්ම ඊට පස්සේ මූලික තාර්කික ద్వාර වලින් ව්‍යුත්පන්න කරපු තාර්කික ద్వාර ටික ගැන මම කතා කරා මේ වීඩියෝ එකේදී. ඊට පස්සේ මම සංයුක්ත තාර්කික ద్వාරය කියන්නේ මේ මූලික ඒවායි අර ව්‍යුත්පන්න කරපුවයි ඔක්කොම එකට එකතු කරලා එන තාර්කික පරිපථයක් දාලා මෙන්න මේ විදිහට ඒකට අපි සත්‍යතාවගුවක් ඇඳලා. ඉතින් මම හිතනවා දැන් ඔයාලට සත්‍යතාවගුව අඳින එක වැඩක් නෙමෙයි කියන එක. හරි ලොජික් ගේට්ස් මේ වීඩියෝ එකට අදාළව මම මේ අලුතෙන් කෑල්ලක් එකතු කරන්න හේතුව මේ පාර්ට් එකේදී මට පොඩ්ඩක් කතා කරන්න ඕන x no gate එක මට කතා කරන්න අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඒකට හේතුව ඔයාලා ඒක තනියම try කරන්න. ඉතින් ඔයාලා තනියම try කරනකොට support එකක් විදිහට ඒ පාර්ට් එකත් මම පොඩි මැප් එකක් හදලා දෙන්නම්. ඔයාලා තනියම ඒකට අදාළව අඳින්න try එකක් දෙන්න. ඉතින් දැන් මම කතා කරොත් මේ ගැන අපි දන්නවා ඔයාට දැන් XO gate එක කිසිම ප්‍රශ්නයක් නැතුව අඳින්න පුළුවන්. හරිද? එතකොට මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද්ද වෙන්නේ? මේකේ අපි කතා කරා මේකේ තියෙන්නේ කවුද? a.b බා තියෙනවා එකතු කිරීම. ඊට පස්සේ a bar.b තියෙනවා. එතකොට අපි මේකට තමයි අපි කියන්නේ XO එක කියලා. හරිද? එතකොට මෙයානේ අපේ XO gate එක. ඊළඟට අපිට මේකෙන්ම ව්‍යුත්පන්න කරගත්ත තව එකක් තමයි මේ ඔයා දැනගෙන ඉන්න ඕන X no gate එක. හරි. එතකොට X no gate එකේදී දැන් බලන්න මේ දෙක අතර කම්පෙයාර් කරලා බලන්න තියෙන වෙනස මොකද්ද?
මෙන්න මෙතන XO එක මෙතන තියෙනවා. මෙතනත් XO එක තියෙනවා. මේ අපි X ට X කපනවා. O ට O, R ට R. තව කවුද ඉතුරු වෙන්නේ? N. එහෙනම් මතක තියාගන්න මේ තියෙන්නේ ඇත්තටම not gate එක නේද? එහෙනම් මේකෙදි ඇත්තටම වෙන්නේ දැන් XO එකේදී අපි ගත්තේ මෙන්න මේ ප්‍රකාශනය අපි ලිව්වනේ මෙන්න මෙහෙම මෙන්න මේ විදිහේ සිම්බල් එකක් එක්ක මෙහෙම ලිව්වා. එතකොට මෙයා තමයි අපි දන්නවා මේ XO ගේට් එක. මේකේ වැඩ කරපු විදියත් දැන් ඔයා දන්න. මොකද්ද වැඩ කරේ? ආදාන දෙකම සමාන නම් උත්තරේ බිඳුව. ඕකනේ කතාව. හරි. එහෙනම් මේකෙදී මොකද නෝට් එකක් වැදිලා එහෙනම් x no කියලා කියන්නේ කවුද අපිට අපි මේ සයින් එකත් එක්ක b දාලා මෙයාගේ නෝට් එක. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේකේ වැඩ කරන්නේ අර අපි කතා කරපු x o ගේට් එකේ ප්‍රතිවිරුද්ධකනේ. එහෙනම් මේකේ ආදාන දෙකම සමාන නම් උත්තරේ 1 අසමාන නම් තමයි බිඳුව එන්නේ. එතකොට XO එකේ අනිත් පැත්තට වැඩ කරන්නේ. ඉතින් මම හිතනවා කියපු කතාව තේරෙන්නේ නැති කියලා try එකක් දෙන්න. ඇත්තටම මේක පාවිච්චි කරලා සත්‍යතාව වගුවක් ඇඳලා මේක හරි කියලා ඔප්පු කරන්න. හරි. එතකොට බැරි වුණොත් කමෙන්ට් එකක් දාන්න අපි කතා කරමු. හරි. මම හිතනවා මේ පාර්ට් එක ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා මේ ටික. හරි. මට මෙතනදි පෙන්වන්න ඕනුනේ මේ තියෙන්නේ අපේ ඔයාලගේ සිලබස් එක. මේ සිලබස් එකට අදාළව තියෙනවා අපි මුලින්ම කතා කරා මූලික තාර්කික ద్వාර ටික AND එක සහ O not XO කියන එක ගේට් ටික. ඊට පස්සේ අපිට එකතු වෙලා තියෙන තාර්කික ద్వාර ටිකක් කතා කරා ඒකාබද්ධ තාර්කික ద్వාර කියලා NAND එක කතා කරා NO එක කතා කරා ඊට පස්සේ ඒවා පාවිච්චි කරලා සංයුක්ත තාර්කික ద్వාර දෙකක් විතර මේ වීඩියෝ එක ඇතුළේදී මම ඔයාලත් එක්ක එකට සත්‍යතාව වගුවෙන්දා ඊට පස්සේ ඒකට යන පාර කොහොමද කියලා ඔයාලත් එක්ක කතා කරා හරිද ඊළඟට මට මේකෙදි තව අපිට ඉතුරු වෙලා තියෙනවා සාරව ద్వාර ඒක ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු